Hi, welcome to back our YouTube channel. Baba, කොහෙද යන්නේ මේ? Say hi. Say hi. Hello, කොහොමද ඉතින් ඔයාලට කවුරුත් සතුටින් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න ගොඩ දවසකින් තමයි අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න ආවේ. ඔන්න අපි ආවා ලංකාවේ ලස්සනම තැනකට. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කොහෙද ගියේ කියලා බලන්න. ඉතින් ඔන්න අපි ආවේ නුවරට. ලස්සන 360 view එකක් තියෙන ලස්සන හොටෙල් එක තමයි අද අපි නවතින්නේ. සනුජ. හායි, කොහොමද? ඔයා මොනවද කරන්නේ? ආ පුතා. මොකද කරන්නේ ඔයා? ඉතින් දැන් මේ අපි දෙන්නට තේ එකක් හදා ගන්නවා. Thank you. ඉතින් මගේ තේ එකත් අරගෙන මම පොඩ්ඩක් වටපිටාවේ ලස්සන බලන්න ආවා. ඉතින් අපි check in උනේ 2ට. ඉතින් අපි ලන්ච් එක ගත්තේ නැහැ කොහෙවත්. ඉතින් දැන් මේ අපි ලන්ච් එක ගන්න රෙඩි වෙලා යන්න තමයි හදන්නේ. වීගෙන එනකොට නුවර හසයට බලන්නකො ලස්සන. දැන් නම් පොඩ්ඩට පොඩි නිදිමතක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයාව නිදි කරවලා අපි දෙන්න පොඩ්ඩක් ෆිල්ම් එකක් බලලා රිලැක්ස් එකේ ඉන්න තමයි හදුවේ. ඉතින් අද අපි මේ නතර වුණේ 360 view point by Queen's Mount කියන හොටෙල් එකේ. ඉතින් ලස්සන හොටෙල් එකක්, ලස්සන view එකක් තියෙනවා. නුවර දළදා මාලිගාවත් ලස්සනට අපිට පේනවා. ඉතින් යාලේ කෑමත් ගොඩාක් රසයි. ඉතින් නිදහසේ ඇවිල්ලා කියලා යන්න පුළුවන් තැනක් තමයි මේ හොටෙල් එක. හැන්ද වීගෙන එනකොට ලස්සනට ඉර බැහැගෙන එන හැටි බලන්න එන්නකෝ. ඉතින් දැන් මේ අපි තුන්දෙනා එළියට ආවේ ඩිනර් එක ගන්න. ඉතින් අපි Queen's Hotel එකෙන් තමයි රෑ කෑම ගත්තේ.
ඉතින් අපි කාලේ ඉවර වෙලා ටවුන් එකේ පොඩ්ඩක් ඇවිද්දා. පේනව නේද? අපේ චූටි පැංචට ඇවිදින්න තියෙන වෙන මොකුත් ඕනේ නැහැ. ඉතින් අපි ඊළඟ දවසේ උදේ දළදා මාලිගාව වඳින්න තමයි ගියේ. ඉතින් අපේ පුංචි පුතාට දළදා වහන්සේගේ ආශිර්වාදය ගන්න අපි උදේ පූජාවට තමයි ගියේ. ඉතින් අපි පූජාවේ වැඩ ඉවර වෙලා දළදා මාලිගාවේ ටිකක් ඇවිද්දා. ගස්නෙරනේ අපි දුව පැනලියදේ මතකේ ගෙන යයි ඒ බාලේ මදනල අතරේ අපි දළදා මාලිගාව වැඳලා දැන් අපි යන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි එහෙනම් ගිහින් එන්නම්. හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නෑනේ මාම දෙනවද දුව කරගන්නට වායේ